හායි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාලගාව iPad එකක් හරි Android tab එකක් හරි තියෙනවා නම් කොහොමද ඔයාලගේ මේ device එක Windows computer එකක සම්බන්ධ කරලා second monitor එකක් විදිහට භාවිත කරන්නේ කියලා. සුළුදනම් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන topic එක වැදගත් වෙන්නේ ඔයා live streaming කරනවා නම් ඔයා දැනටම ස්ට්‍රීමින් වලට මොනිටර්ස් දෙකක් භාවිත කරනවා නම් ඉතින් එක මොනිටර් එකකින් ඔයා ගේම් එක ප්ලේ කරනවා වෙන්න පුළුවන්. ඔයා අනිත් මොනිටර් එකෙන් ලයිව් ස්ට්‍රීම් එක කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් iPad එක හරි Android tab එක හරි භාවිත කරලා third monitor එකක් විදිහට භාවිත කරන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයා පළවෙනි මොනිටර් එකේ ගේම් එක ප්ලේ කරද්දී second monitor එකේ ලයිව් ස්ට්‍රීම් එක කරනකොට ඔයාට third monitor එක භාවිත කරලා පුළුවන් live එකේ chat එක වගේ දේවල් කියවන්න. එහෙම නැත්නම් ඔයා ලයිව් ස්ට්‍රීම් කරන social media site තියෙනවා නම් උදාහරණයක් විදිහට Facebook YouTube ඉතින් මේ වෙබ්සයිට් එකත් ඔයාලට ඕපන් කරගෙන ලයිව් ස්ට්‍රීම් එක කරන්න පුළුවන්. ඔයා third monitor එකක් විදිහට භාවිත කරොත් ඔයාගේ iPad එක හරි එහෙම නැත්නම් Android tab එක හරි. ඒ වගේම තමයි ඔයා graphic design කරනවා නම් ඉතින් graphic design කරනකොට ඔයාට පුළුවන් second monitor එක හරි third monitor එක හරි විදිහට ඔයාගේ iPad එක හරි Android tab එක හරි භාවිත කරනකොට ඔයාට පුළුවන් graphic design කරනකොට ඒ අදාළ sample වගේ දේවල් ඕපන් කරගෙන ඔයාට edit එක කරන්න පුළුවන්. විශේෂම දේ තමයි Adobe Premiere Pro software එකක් භාවිත කරොත් ඔයාට පුළුවන් ඔයා එක monitor එක preview එක බලද්දී තවත් monitor එකකින් ඔයා edit panel එක වගේ open කරන් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ iPad එකෙන් හරි එහෙම නැත්නම් Android tab එකෙන් හරි ඔයාට third monitor එකක් විතර භාවිත කරද්දී ඔයාට Premiere Pro එකේ තවත් tabs වගේ දේවල් open කරගන්න. එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය කෙනෙක් විදිහට ඔයගේ කම්පියුටර් එක භාවිත කරද්දී ඔයාට ඔයගේ iPad එක හරි tab එක හරි second monitor එකක් විදිහට භාවිත කරනවා නම් ඔයාට පුළුවන් YouTube වගේ දේවල් open කරලා videos බලන්න ඔයා වැඩක් කරන අතරතුර නැත්නම් ෆිල්ම් එකක් බලන්න ඉතින් සින්දුවක් අහන්න මේ විදිහට ඔයාට පුළුවන් second monitor එකක් විදිහට හරි third monitor එකක් විදිහට හරි ඔයාගේ iPad එක එහෙම නැත්නම් Android tab එක භාවිත කරන්න. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ Android tab ගැන නෙමෙයි iPad ගැන තමයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි Android tab එකක් ගත්තම අපිට Google Play Store එකේ මේ සඳහා ඕන තරම් application තියෙනවා. ඉතින් මේ application අපිට free පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි iPad එක ගත්තම App Store එකේ තියෙන application ගොඩක් දුරට අපිට මේ සඳහා තියෙන application free නැහැ. එහෙම නැත්නම් ඒ application open කරනකොට අපිට එයාලගේ ඒ application පාවිච්චි කරන්න subscription එකක් ගන්න ඕනේ. ඉතින් අද කතා කරන application එකේදී තියෙන වාසිය තමයි ඔයාලට මේ application එක free පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ application එක පාවිච්චි කරනකොට ඔයාලට ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි wireless ක්‍රමය, අනිත් එක තමයි wired ක්‍රමය. ඉතින් wireless ක්‍රමය කියන්නේ ඔයාගේ කම්පියුටර් එකත් එක්ක ඔයාගේ iPad එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා කනෙක්ට් කරගැනීම තමයි wireless ක්‍රමය කියන්නේ. wired ක්‍රමය කියන්නේ ඔයාගේ iPad එකේ USB type C කේබල් එක එහෙම නැත්නම් lightning කේබල් එක හරහා ඔයාගේ කම්පියුටර් එකට කනෙක්ට් කරගන්න එක තමයි wired ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී iPad එකක් පාවිච්චි කරන්න මේ සඳහා මම ඔයගොල්ලන්ට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා මේ device එක සම්බන්ධ කරන්නේ Windows computer එකක් කියලා. ඔයාලා දන්නවා iPad එකයි Apple computer එකයි ගත්තාම මේ iPad එකයි Apple computer එකයි එකම කම්පැනි හින්දා අපිට මේ දෙක අතර සින්ක් කරන්න ඉක්මනින්ම පහසුවෙන් පුළුවන්. නමුත් Windows computer එකක් එක්ක iPad එකක් කනෙක්ට් කරනකොට අපිට software එකක් තියෙනවා iPad එක වගේ Windows computer එකක් එක්ක සම්බන්ධ කරන්න. ඉතින් මේ software එකත් අපිට free තමයි download කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ software එක free download කරලා ඔයාට පුළුවන් ඔයාගේ Windows computer එකට ඔයාගේ iPad එක කනෙක්ට් කරලා monitor එකක් විදිහට භාවිත කරන්න. ඉතින් මම මෙතනදී මේ ගැන හැම දෙයක්ම A to Z කතා කරනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක අවසානට එක් බලන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් interesting වීඩියෝ එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටේවි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අපි එහෙනම් බලමු කොහොමද ඔයාගේ iPad එක ඔයාගේ Windows computer එකක සම්බන්ධ කරලා second monitor එකක් විදිහට භාවිත කරන්න කියලා. ඉතින් මේ ක්‍රමය කරන්න ඔයාට iPad එක ඕනේ. ඒ වගේම ඔයාට USB type C හරි lightning cable එකක් හරි ඕනේ ඔයාගේ iPad එක කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා wireless ක්‍රමයකුත් තියෙනවා කියලා. මම ඒ ක්‍රමෙත් කතා කරනවා. ඒ වගේම cable එක කනෙක්ට් කරන විදිහත් මම ඔයගොල්ලන්ට මෙතනදී කියලා දෙනවා. ඉතින් මම මෙතනදී recommend කරන්නේ ඔයාලා cable එකෙන් කනෙක්ට් කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ internet connection එකත් එක්ක computer එක iPad එක කනෙක්ට් කරාම සමහරට internet connection එක අඩු වැඩි වීමක් වුණොත් ඔයාලට iPad එකයි computer අතර mouse එක හැම movement කරනකොට ටිකක් slow ගතියක් වෙන්න පුළුවන්. නමුත් ඔයා
කේබල් එකෙන් කනෙක්ට් කරාම තවත් මොනිටර් එකක් භාවිත කරනවා වගේ ඔයාලට ස්මූත්ලි වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට පුළුවන් නම් ඔයගොල්ලෝ කේබල් කනෙක්ෂන් එක භාවිත කරන්න කියලා. ඒ කියන්නේ වයර්ඩ් ක්‍රමය මේ සඳහා භාවිත කරන්න කියලා. හොඳයි. අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. මුලින්ම මම ඔයගොල්ලන්ට කියලා දෙන්න මොකද්ද මේ සඳහා අවශ්‍ය කරන software එක කියලා. ඉතින් අපි මුලින්ම කම්පියුටර් එකේ ඒ අදාළ software එක ඩවුන්ලෝඩ් කරගමු. හොඳයි. software එකේ නම තමයි Space Desk. ඉතින් ඔයගොල්ලන්ට මම links description එකේ note down කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ links වලින් ගිහිල්ලා අදාළ software එක download කරන්න පුළුවන්. ඉතින් ඒ link වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි website එක open වෙන්නේ. ඉතින් මෙතනදී දාලා තියෙනවා drive available Windows 10 සහ Windows 11 කියලා. ඉතින් ඔයා Windows 10 operating system එක සහ Windows 11 operating system එකක් තියෙනවා නම් විතරයි ඔයාට මේ software එක භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා viewer available for Android, iOS, Amazon, Windows, HTML5 කියලා තියෙනවා. ඉතින් මෙතන Windows 10 සහ 11 කියන තැනට ක්ලික් කරාම ඔයාලව ඊළඟ පාත් එකට මේ විදිහට යනවා. ඉතින් මෙතන තියෙනවා Windows 10, 11 64 bit එකට තමයි මේ setup එක තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන Windows 10 32 bit එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ 64 bit එක තියෙන්නේ. මම මෙතනින් මෙන්න මේක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය software එකක් install කරන විදිහට තමයි මේක install කරන්න තියෙන්නේ. ඉතින් මේක අමාරු නෑ. ඔයාලට තියෙන්නේ software එකේ setup එකට ගිහිල්ලා setup එක double click කරන්න. ඊට පස්සේ ඒකේ next කියලා තියෙනවා. next click කරාට පස්සේ ඔයාලෙන් අහනවා installation path එක කොහෙටද install කරන්න ඕනේ කියලා. ඉතින් ඒව කිසි දෙයක් මාරු කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට next කියන step එකට ගිහිල්ලා software එක සාමාන්‍ය විදිහට install කරගන්න තියෙන්නේ. ඉතින් install වෙලා ඉවරුනට පස්සේ ඔයාලට software එක බලා ගන්න පුළුවන්. software එක install කරගන්න desktop එකට install කරගන්න desktop එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට stars වලට ගිහිල්ලා star වල space desk කියලා type කරන්න. හරි software එක මේ විදිහට open වෙලා තියෙන්නේ දැන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට software එක පෙන්වන්නේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් communication interface කියලා තියෙනවා control එක යටතේ. ඉතින් ඊට යටතේ තියෙනවා network adapter කියලා. ඉතින් ඒක on එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දැන්ටමත් network එකක් connect කරලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මේක wireless wired ක්‍රමයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් wireless විදිහට මේක internet එකට connect වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අදාළ කරන internet address code එක තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට බලන්න පුළුවන් USB cable Android කියලා තියෙනවා. ඉතින් මම Android කියන එක මෙතනින් off කරගෙන තියෙන්නේ. මොකද Android device එක නෙමෙයි දැන් මම connect කරගන්නේ. ඒ වගේම මෙතන යාලා Android device එකට අදාළ දේවල් තියෙනවා link කරන්න පුළුවන්. Android device වර්ග තියෙනවා Lenovo එහෙම තියෙනවා මෙතන දාලා. ඊට අමතරව තියෙනවා USB cable drive iOS කියලා. ඉතින් ඒක on එකේ තියෙන්නේ. ඒ කියන්නේ මම දැන්ට iOS එකට මෙතන ටික් එක දාගෙන තියෙන්නේ. හරි. දැන් අපි කරන්න යන්නේ අපේ iPad එකට මේකට අදාළ application එක download කරගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ iPad එකේ App Store වලට ගිහිල්ලා App Store එකේ type කරන්න Space Desk කියලා. type කරලා පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා Space Desk කියලා application එක තියෙනවා. ඉතින් මේක ඔයාලා මෙතනින් download කරගන්න ඕනේ. ඉතින් download කරාට පස්සේ ඔයාලට ඒ application එක open කරගන්න ඕනේ. open කරාට පස්සේ ඔයා USB connect කරගත්තොත් ඔයාලට මෙන්න මේ විදිහට message එකක් pop up වෙනවා Space Desk USB connection කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් connect දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ computer එකට connect වෙනවා ඔයාගේ iPad එක. එතකොට computer screen එක ඔයාලට iPad එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ විදිහට කනෙක්ට් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වයර්ලස් ක්‍රමයකට කනෙක්ට් වෙන්නත් පුළුවන්. ඉතින් වයර්ලස් විදිහට කනෙක්ට් වෙන්නේ. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඇප්ලිකේෂන් එකට ඔයාලට මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. කනෙක්ෂන් කියලා තැනක් තියෙනවා. ඒ කනෙක්ෂන් කියලා තැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ ඉන්ටර්නෙට් එකට අදාළ කරන ඇඩ්‍රස් එක පෙන්වනවා මෙතන 192.1 ඒ විදිහට පෙන්වනවා. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වා කම්පියුටර් එකෙත් ඒකම පෙන්වනවා කියලා. ඒ කියන්නේ දැන්ටවත් Wi-Fi network එක කනෙක්ට් වෙලා තියෙනවා කියලා ඕගොල්ලන්ට කිව්වා. ඉතින් එතනට ක්ලික් කරාම ඔය කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ iPad එකටත් එනවා. ඉතින් ඒ ඇවිල්ලා වයර්ලස් ක්‍රමයට තමයි ඔයාගේ iPad එක කම්පියුටර් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ වයර්ලස් ක්‍රමයට භාවිත කරනකොට මේ විදිහට කරගෙන උනත් ඔයාලට සෙකන්ඩ් මොනිටර් එක හරි තර්ඩ් මොනිටර් එක හරි විදිහට ඔයගොල්ලෝගේ iPad එක භාවිත කරන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් on off කියලා තියෙනවා. ඔයාට මේක ඩිස්කනෙක්ට් කරගන්න ඕන මෙතන off කියන එක ගාන ඔයාගේ මේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් on කියන එක ගියොත් ඔයාට කනෙක්ට් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ කේබල් එක කනෙක්ට් කරලා තිබ්බොත් ඔයාගේ මුලින්ම අහන්නේ කේබල් එකෙන් කනෙක්ට් වෙනවද කියලා තමයි එලා අහන්නේ. මැසේජ් එකක් පොප් අප් කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වේ මම රෙකමන්ඩ් කරන්නේ කේබල් එක කනෙක්ට් කරන්න එක හොඳයි. මොකද එතකොට ස්මූත්ලි වැඩ කරන්න පුළුවන්. මම මේ විදිහට දැන් කනෙක්ට් කරන්නම් කේබල් එකෙන්. කනෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලොන්ගේ කම්පියුටර් එකේ වෙනස් කරගන්න ඕන දේවල් ටිකක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ සෙටින් වලින් අපිට වෙනස් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් රයිට් ක්ලික් කරලා
ඔගොල්ලන්ට මෙන්න මේ විදිහට show more කියලා මෙතන display setting ගියාට පස්සේ display setting එකෙන් පෙන්වනවා ඔයාලගේ දැනට කම්පියුටර් එකට කනෙක්ට් වෙලා තියෙන device ටික. ඉතින් මගේ දැනට monitors 3ක් පෙන්වනවා. ඒ කියන්නේ මේ තමයි මගේ සාමාන්‍ය මම පාවිච්චි කරන external monitor එක Samsung එකක. මේ තියෙන්නේ මගේ laptop එක. මම laptop එක තමයි සාමාන්‍යයෙන් කනෙක්ට් කරලා තියෙන්නේ. මේ තියෙන මගේ iPad එක. ඉතින් ඔයාලට මෙතන identify ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මම monitors ටික තියාගෙන තියෙන තේ විදිහට තමයි මගේ කෙලින් අතට තියලා තියෙන්නේ Samsung එක කියන monitor දෙක. ඒතකොට මගේ දකුණු පැත්තට මම කැමරා කෙලින් තියලා තින්නේ මගේ monitor එක. ඒ කියන්නේ lap එක. එතකොට මගේ monitors දෙකට යටින් තියලා තින්න iPad එක. තමයි monitors 3. ඉතින් මේ විදිහට පිළිවෙලට හදාගත්තොත් ඔයාලට mouse එක ගෙනියනකොට පිළිවෙලට mouse එක ගෙනියන්න පුළුවන්. නැත්තම් ඔයා මේ 3 වෙන තැනකට ගිහිල්ලා තිබ්බොත් එහෙම ඔයාගේ mouse එක ගෙනියද්දී ඒක ඔයාලට පැටලෙනවා. ඉතින් ඒ හින්දා ඔයා පාවිච්චි කරන display එක ඔයාලට ගැළපෙන විදිහට තියාගත්තොත් ඔයාලට mouse එක හරියට කරද්දී ඒක ඔයාලට ගානට mouse එක කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ විදිහට settings ටික හදාගත්ත මම ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් හරි එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එක හරි ඕපන් කරලා මගේ iPad එකේ screen එකේ. ඉතින් මට ඒක හරියට පෙන්වන්න පුළුවන් මේ විදිහට තමයි. දැන් මෙතන ටච් කරන්න පුළුවන් හින්දා මම ටච් කරලා පෙන්නනවා. ඔයගොල්ලන්ට පේන ඇති ඒක වූගාම මගේ second monitor එකෙන් ඒ කියන්නේ මගේ ප්‍රධාන monitor එකේ තමයි second monitor එක භාවිත කරන Samsung එකේ. ඒකේ ඕපන් වුණා website එක. මම start එක click කරන මේ විදිහට. ඉතින් ඔයාලට පේන ඇති මෙතන start එක ඕපන් වුණා. මේ විදිහට. ඉතින් මම මේ iPad එකේ screen එකට මගේ Google එකේ website එක මම මෙතනට drag කරන්නම්. ඔයගොල්ලන්ට උතර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මම Google එකෙන් open කරපු website එක මේ විදිහට iPad එකේ screen එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් website එක කියන්නේ මේ Space Desk download කරන website තමයි Google එකෙන් open කරේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට iPad එකේ screen එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට desktop වලදී softwares open වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ Adobe Premiere Pro software එක භාවිත කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රධාන display එකට view screen එක දාලා ඔයාලගේ second monitor එකක් තියෙනවා නම් ඒ second monitor එකට ඔයාලට edit panel එක දාන්න පුළුවන්. ඉතින් third monitor එකට මේක භාවිත කරන iPad එකක් ඔයාලට පුළුවන් third monitor එකට ඉතුරු දේවල් ටික දාගන්න. එහෙම නැත්නම් ඔයාගේ second monitor එක iPad එක නම් ඔයාලට ඒකට උනත් edit panel එක දාගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ඕන විදිහට software එක දාගන්න පුළුවන් මොකෙන්ද open වෙන්න ඕන monitor එක කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් දැන් මේ වගේ voice recording කරනකොට මගේ voice recording වෙන්න open කරලා තියෙන software එක මගේ first monitor එක, ඒ කියන්නේ මගේ lap එකේ screen එකේ. එතකොට මම සාමාන්‍යයෙන් හැම දෙයක්ම පෙන්වන්න මගේ ප්‍රධාන monitor එක Samsung monitor එක. ඒක තමයි second monitor එක. ඉතින් third monitor එක විතර මම ඔන්න iPad එක භාවිත කරලා වෙන software එකක් open කරලා එහෙම නැත්නම් YouTube එක උනත් open කරලා මට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට තව දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාලට පුළුවන් iPad එකේ resolution වෙනස් කරන්න පුළුවන් මේ software එකට අදාළ. ඒ කියන්නේ ඔයාලට screen එක පේන්න ඕන විදිය සාමාන්‍ය කොටසක් නම් පේන්න ඕන, එහෙම නැත්නම් full screen එක පේන්න ඕන, එහෙම නැත්නම් FPS ගන්න ඕන හදා ගන්න පුළුවන්. quality එක පේන්න ඕන, වීඩියෝ එක උනත් quality එක පේන්න ඕන. ඒ කියන්නේ ඔය කම්පියුටර් එකෙන් කරන වැඩේ monitor එකෙන් බලනකොට ඒක quality එක පේන්න ඕනේ iPad එකෙන් උනත්. ඉතින් ඒක උනත් ඔයාලට හදන්න පුළුවන් quality resolution එවගේ මේ FPS ගණන් ඔයාලට මේ application එකේ හදන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා පොඩි ඉරි කැලි තුනක් තියෙනවා. ඒ ඉරි කැලි තුන ගාව තියෙනවා settings කියලා. ඉතින් settings click කරගාම මේක disconnect වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට settings වලට ගිහිල්ලා settings වල image quality එක අපිට වැඩි කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ custom FPS rate එක හදන්න පුළුවන්. ඉතින් මේ විදිහට මගේ නම් දැන් FPS 120 දක්වා දෙනවා 60කට වගේ දාගන්නවා. ඊට පස්සේ resolution වලට ගියාම resolution එක හදන්න පුළුවන්. ඉතින් resolution එක iPad එකේ දැනට default resolution එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන custom වෙනස් කරගන්න උනත් පුළුවන් resolution. මේ තියෙන විදිහට ඊට අමතරව තියෙනවා rotation තියෙනවා. ඉතින් rotation හරහා ඔයාගේ iPad එක rotate කරන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් screen එක. ඊට පස්සේ menu කියලා තියෙනවා. menu එකකින් ඔයාලට පුළුවන් FPS rate එක මෙතනින් on off කරන්න පුළුවන්. ඒතර audio එක, ඒතකොට on screen එක ඒවා disable enable කරන්න පුළුවන් විදිහට settings ටික තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට තියෙනවා connection අතර automatic connect වෙන විදිහට හදා ගන්න පුළුවන්. වගේ සමහර විට internet connection එක Wi-Fi connection එකෙන් දෙනවා නම් automatic ඒක connect වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට recommend කරේ cable එකෙන් කරන්න කියලා. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත පස්සේ මෙන්න මෙතන save කියලා බටන් එකක් තියෙනවා. මේ save කියන එක click කරලා ඔයාලට ඒ අවශ්‍ය දේවල් save කරගන්න පුළුවන්. right. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ ඔයා iPad එක Android tab එකක් හරි භාවිත කරනවා නම් ඔයාගේ මේ device එක කොහොමද ඔයාගේ Windows computer එක්ක සම්බන්ධ කරලා second monitor එකක් විදිහට හරි third monitor එකක් විදිහට හරි භාවිත කරන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද මම කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා අවසානට එක් බලනවා නම් ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මොකද ඔයා ගාව දැනටමත් iPad එකක් තියෙනවා නම් ඔයා සමහරවිට මේ වගේ දෙයක් කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ iPad එකෙන් පුළුවන් මේ වගේ වැඩකට පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ වැඩකට පාවිච්චි කරනකොට ඔයාගේ වැඩ කිඩ ගොඩක්
ලේසි කරගන්න පුළුවන් මේ හරහා. ඉතින් වීඩියෝ හොඳයි නම් ඕගොල්ලන්ට පුළුවන් ලයික් කරන්න, වීඩියෝ හොඳ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඩිස්ලයික් කරන්න. ඒ වගේම තමයි මතකතුව මේ වීඩියෝ තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද ඔයා වගේම මේ වගේ වීඩියෝස් තව හොයන අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ හින්දා එයාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පුළුවන් ඕගොල්ලන්ට කමෙන්ට් කරන්න මේ සඳහා ඔයා වෙනත් ක්‍රමයක් භාවිත කරනවා නම්. එහෙම නැත්නම් මේ ක්‍රමයේදී ඔයාට උන ගැටලුවක් තියෙනවා නම්, නැත්නම් මේ ක්‍රමය හොඳයි නම්, එහෙම නැත්නම් ඊට වඩා පහසු ක්‍රමයක් හොඳ ක්‍රමයක් තියෙනවා නම්, ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාගේ කමෙන්ට් එක තව කෙනෙක් මේ වීඩියෝ එක බලන්න එනකොට ඒකට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ කමෙන්ට් එක. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඕගොල්ලෝගේ අදහස් මතකතුව කමෙන්ට් එකක් දාන්න. තවත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකට එන්න ඇවිල්ලා වීඩියෝස් බලන්න. වීඩියෝස් හොඳයි කියලා හිතනවනම් ඕගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරලා bell එක click කරගන්න. අපි වීඩියෝ දාපු ගමන් ඕගොල්ලෝ ගාවට වීඩියෝ එක ගෙන ගන්න. එහෙනම් අපි අද මෙතනින් සමුගන්නවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.